දවසක් ඔයාලා හැමෝටම කාලෙක වීඩියෝ එකක් කරන්නේ. ඔයාලගේ ඉල්ලීම පරිදි HRM වල තියෙන සියලුම ප්‍රශ්න මේකෙන් කතා කරනවා. ප්‍රශ්න 100ක් සාකච්ඡා කරන වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. right. අපි පළවෙනි ප්‍රශ්නට යන්. මේකේ ඔයාලත් එක්ක short notes තමයි මේ මම කතා කරන්නේ. theory කොටස් අනෙත් වීඩියෝස් වලින් මම කතා කරලා ඇති. මේ වීඩියෝස් ටික බලන්න. නැත්නම් පල්ලෙහා description එකේ links ටික දාන්න. right. අපි බලමු HRM කියන්නේ මොකක්ද කියලා. HRM කියලා කියන්නේ ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සේවකයන් ආකර්ෂණය කිරීම, තෝරා ගැනීම, සංවර්ධනය කිරීම, අභිප්‍රේරණය කිරීම සහ රඳවා ගැනීමේ ක්‍රියාවලියට කියනවා HRM කියලා. right. මේ HRM වල ප්‍රධාන අරමුණ මොකක්ද? HRM වල ප්‍රධාන අරමුණ තමයි සේවකයන්ගේ දැනුම, කුසලතා සහ ක්‍රියාවන් උපරිම ලෙස භාවිතා කරලා මේ ආයතනවල අරමුණු ඉෂ්ට කර ගැනීම තමයි HRM වල ප්‍රධාන අරමුණ. right. ඊගාව එක බැලුවොත් human resources කියන්නේ මොකක්ද? human resources කියලා කියන්නේ ආයතනයක සේවය කරන පුද්ගලයන්ගේ දැනුම, කුසලතා, අත්දැකීම් සහ හැකියාවන් මානව සම්පත කියලා හඳුන්වනවා. මානව සම්පතක් කියන්නේ ආයතනයක සේවය කරන පුද්ගලයන්ගේ දැනුම, කුසලතා, අත්දැකීම් සහ හැකියාවන් වලට තමයි මානව සම්පත කියන්නේ. මේ HRM වැදගත්කම මොකද? HRM කියන එකේ වැදගත්කම මොකද්ද? ඇයි අපි HRM වැදගත් කියලා කියන්නේ? HRM කියන්නේ human resource management නේ, මානව සම්පත් කළමනාකරණය. මේක වැදගත් වෙන්නේ නිවැරදි පුද්ගලයා නිවැරදි කාර්යයන් වලට යෙදවීමෙන් ඵලදායීතාවය සහ ආයතන කාර්යක්ෂමතාවය වැඩි කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට කතා කරොත් දැන් ගණකාධිකරණ උපාධියක් තියෙන මිනිස්සෙක් account section එක ඒ පැත්තට දාන්න නැතුව නිකන් හිතන්නකෝ normally මේ පාවිච්චි කරනවා එක දැන් IT section එකට වගේ දැම්මොත් එයාට පුළුවන් තමන්ගේ දක්ෂතාවය දැන් කුසලතාවයේ තියෙන්නේ accounts පැත්තෙන් නම් ඒ පැත්තෙන් යන්න ඕනි IT section එකට දාලා වැඩක් නැහැනේ. එතකොට ආයතනයකට ඵලදායීතාවයෙන් වැඩ කරන්න බෑ, කාර්යක්ෂමතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ HRM කියන එකේ වැදගත්කමකුත් නැති වෙලා යනවා. right. සරලවම කිව්වොත් ඒක තමයි වෙන්නේ. අපි ඊගාව ප්‍රශ්නට කිව්වොත් HR planning කියලා කියන්නේ මොකක්ද? HR planning කියලා කියන්නේ අනාගතයේදී ආයතනයේට අවශ්‍ය මේ සේවකයන්ගේ ප්‍රමාණය සහ ගුණාත්මක භාවය පුරෝකථනය කර සැලසුම් කරන එක තමයි HR planning කියලා කියන්නේ. job analysis කියන්නේ මොකක්ද? මම මේකේ වීඩියෝ එකක්ම ගෙනල්ලා තියෙනවා ඔයාලට. job analysis කියන්නේ සරලවම කිව්වොත් යම් රැකියාවක කාර්යයන්, වගකීම්, අවශ්‍ය කුසලතා සහ සුදුසුකම් හඳුනා ගැනීම. දැන් ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එකේ කාර්ය මොනවද? ඒ ජොබ් එකේ වගකීම් මොනවද? අපිට ඒ ජොබ් එක කරන්න මොනවද අවශ්‍ය සුදුසුකම් කියලා බලන එකට තමයි අපි කියන්නේ job analysis කියලා. right. ඊගාව ප්‍රශ්නෙට job description. මේ හැම එකම මම කතා කරලා තියෙනවා වීඩියෝ වෙනම ගෙනල්ලා. job description කියලා කියන්නේ රැකියාවක ප්‍රධාන කාර්යයන්, වගකීම් සහ රාජකාරී විස්තර කරන ලේඛනයට තමයි job description එකක් කියලා කියන්නේ. right. job specification කියලා කියන්නේ මේ රැකියාවක් සඳහා අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, කුසලතා සහ වෙනත් අවශ්‍යතා සඳහන් කිරීමට කියනවා job specification කියලා. right. ඊගාව ප්‍රශ්න තමයි recruitment කියලා කියන්නේ මොකක්ද? දැන් අපි සුදුසු අපේක්ෂකෙක් රැකියාවක් සඳහා ආකර්ෂණය කරලා අයදුම් කිරීම උනන්දු කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ recruitment කියලා. ඒකේ ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තියෙනවා, අභ්‍යන්තර සහ බාහිර විදියට. මේ internal recruitment කියන එකේ තේරුම තමයි ආයතනයක් තුළ දැනට සේවය කරන සේවකින් අතරින් පුරප්පාඩු සඳහා පුද්ගලෙක් තෝරන. දැන් ඇතුළෙම තියෙනව නම් පුරප්පාඩුවක් අපි දැන් අයදුම්පත් කඳවන්නේ ඇතුළේ ඉන්න අයගෙන්, බාහිර අයගෙන් නෙමෙයි. දැන් එක්ස්ටර්නල් එකේ එහෙම වෙන්නේ නැහැ. දැන් ආයතනෙට අපිට පිටතින් ගන්න අවශ්‍ය නම් අපි නව අපේක්ෂකෙක් ආකර්ෂණය කරගන්න තමයි බාහිර එක පාවිච්චි කරන්නේ. right. ඊගාව එක selection කියලා කියන්නේ මොකක්ද? selection කියලා කියන්නේ
අයදුම්කරුවන් අතරින් රැකියාවට වඩාත් සුදුසුම පුද්ගලයා තෝරා ගැනීම. දැන් ඉන්ටර්විව් කරනවා කියන්නේ ඉන්ටර්විව් කරාට පස්සේ අපි සිලෙක්ට් කරගන්නවා අදාළ සුදුසුම පුද්ගලයා කවුද කියලා. රයිට්. එතකොට මේ රික්‍රූට්මන්ට් සහ සිලෙක්ෂන් කියන එකේ වෙනස මොකක්ද? වෙනස තමයි රික්‍රූට්මන්ට් මගින් අපේක්ෂකයන් ආකර්ෂණය කරනවා. හැබැයි සිලෙක්ෂන් මගින් කරන්නේ ඔවුන් අතරින් සුදුසුම පුද්ගලයා තෝරගන්න එක. රයිට්. එතකොට මේ ට්‍රේනින් කියන්නේ මොකක්ද? ට්‍රේනින් කියලා කියන්නේ සේවකයන්ගේ වර්තමාන රැකියාවට අවශ්‍ය දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියට කියනවා ට්‍රේනින් කියලා. ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ මොකක්ද? ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ සේවකයාගේ අනාගත වගකීම් සහ වෘත්තීය වර්ධනය සඳහා දැනුම කුසලතා සහ හැකියාවන් සංවර්ධනය කිරීමට කියනවා ඩෙවලොප්මන්ට් කියලා. ට්‍රේනින් සහ ඩෙවලොප්මන්ට් අතර වෙනස. ට්‍රේනින් සහ ඩෙවලොප්මන්ට් අතර වෙනස තමයි ට්‍රේනින් වැඩි වශයෙන් වර්තමාන රැකියාකාරයන් සඳහා තමයි කරන්නේ. හැබැයි ඩෙවලොප්මන්ට් කරන්නේ අනාගත වගකීම් සහ වෘත්තීය වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට. on the job training කියලා කියන්නේ මොකක්ද? on the job training කියලා කියන්නේ සේවකයා සැබෑ රැකියා ස්ථානයේදීම වැඩ කරමින් පුහුණුව ලබා ගැනීමට කියනවා on the job training කියලා. ඒතකොට off the job training කියලා කියන්නේ සාමාන්‍ය රැකියා ස්ථානයෙන් බැහැරව පුහුණු මධ්‍යස්ථාන පන්ති හෝ වැඩමුළු මගින් පුහුණුව ලබා දීමට කියනවා off the job training කියලා. එතකොට මේ performance appraisal කියලා කියන්නේ මොකක්ද? දැන් අපි ජොබ් එකක් කරනකොට අපිට ඇනුවලි performance appraisal එකක් ෆිල් කරන්න ඕනේ. performance appraisal එකක් කියන්නේ සේවකයෙක්ගේ රැකියා කාර්ය සාධනයේ ක්‍රමානුකූලව ඇගීමේ ක්‍රියාවලිය. අපි ඉස්සෙල්ලාම ෆිල් කරනවා අපි මොනවද කරේ කියලා. ඊට පස්සේ අපි සුපර්වයිසර් ඔෆිසර් ඊට පස්සේ අපි ඇප්‍රූවල් ඔතොරිටි එක ඇප්‍රූව් කරලා අපේ performance appraisal එක ඇප්‍රූව් කරනවා. ඒකෙන් අපේ සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. රයිට්. ඒකයි සැලරි ඉන්ක්‍රිමන්ට් එක අමතරව අපිට ප්‍රොමෝෂන්ස් වලට යෑමේ හැකියාවක් තියෙනවා. රයිට්. අපි බලමු ඩිරෙක්ට් කම්පෙන්සේෂන් කියන්නේ මොකක්ද කියලා. ඩිරෙක්ට් කම්පෙන්සේෂන් කියන්නේ සේවකයට ඍජුවම මුදල් ආකාරයෙන් ලැබෙන වැටුප්, බෝනස්, කොමිස් වැනි ප්‍රතිලාභ. ඇනුවලි අපි බෝනස් එකක් හම්බවනවා. ඒ කම්පෙන්සේෂන් එකෙන් තමයි අපිට හම්බෙන්නේ ඩිරෙක්ට් කම්පෙන්සේෂන් එක. රයිට්. ඊගාව ප්‍රශ්න අපි කතා කරොත් මාස්ලෝ අවශ්‍යතා ධූරාවලියේ මට්ටම් මොනවද? අවශ්‍යතා ධූරාවලිය මට්ටම් අපිට තියෙනවා psychological, safety, social, stream and self regulations යන මට්ටම් 5ක් තියෙනවා. දැන් මේ අපි කතා කරොත් කමියුනිකේෂන් එක ගැන අපි කතා කරොත් තොරතුරු අදහස් සහ හැඟීම් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට හුවමාරු කිරීමට කියනවා කමියුනිකේෂන් කියලා. කමියුනිකේෂන් කියන්නේ එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට තොරතුරු අදහස් සහ හැඟීම් හුවමාරු කිරීම. රයිට්. ඒ වගේම මේ එම්ප්ලොයී රිලේෂන්ස් කියලා කියන්නේ මොකක්ද? එම්ප්ලොයී රිලේෂන්ස් කියලා කියන්නේ සේවකයන් සහ කළමනාකාරීත්වය අතර යහපත් සහ සහයෝගී සම්බන්ධතාවක් පවත්වා ගැනීමට කියනවා එම්ප්ලොයී රිලේෂන් කියලා. ඒ වගේමයි දැන් අපිට කතා කරන්න පුළුවන් එම්ප්ලොයී එම්පවර්මන්ට්. එම්ප්ලොයී එම්පවර්මන්ට් කියලා කියන්නේ සේවකයන්ට තීරණ ගැනීමට බලය, වගකීම සහ ස්වාධීනත්වය ලබා දීමට කියනවා එම්ප්ලොයී එම්පවර්මන්ට් කියලා. රයිට්. එම්ප්ලොයී රිටෙන්ෂන්. එම්ප්ලොයී රිටෙන්ෂන් එකක් කියලා කියන්නේ දක්ෂ සහ සුදුසු සේවකයන් ආයතනය තුළ දිගුකාලීනව රඳවා ගැනීමේ ක්‍රියාවලියට කියනවා එම්ප්ලොයී රිටෙන්ෂන් කියලා. ඒ වගේමයි ඇබ්සෙන්ටිසම් කියලා කියන්නේ සේවකයන් નિયમિત වැඩ දිනවල රැකියාවට නොපැනවීම තමයි ඒකෙන් මීන් කරන්නේ. සක්සෙෂන් ප්ලෑනින් කියලා කියන්නේ මොකක්ද? අනාගතයේ ප්‍රධාන තනතුරු සඳහා සුදුසු සේවකයන් හඳුනාගෙන ඒව සූදානම් කිරීමට කියනවා සක්සෙෂන් ප්ලෑනින් කියලා. එතකොට මේ workplace safety එක කියන්නේ මොකක්ද? workplace safety කියන්නේ සේවකයන් අනතුරු සහ වෘත්තීය අවදානම් වලින් ආරක්ෂා කරලා
ආරක්ෂිත සේවා පරිසරයක් සැපයීමට කියනවා work place safety කියලා. එතකොට HRIS කියන්නේ මොකක්ද? HRIS කියලා කියන්නේ සේවක තොරතුරු එකතු කිරීම, ගබඩා කිරීම, සැකසීම සහ කළමනාකරණය සඳහා භාවිතා කරන තොරතුරු පද්ධතියට කියනවා HRIS කියලා. ඒ වගේමයි ස්ට්‍රැටජිස්ට් HRM කියලා කියන්නේ මොකක්ද? ආයතනයේ දිගුකාලීන ව්‍යාපාරික අරමුණු සමග HR ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සම්බන්ධ කරලා කළමනාකරණය කිරීම තමයි. එතකොට HRM හි ප්‍රධාන කාරණා මොනවද? HRM හි ප්‍රධාන කාරණා තමයි HR planning, recruitment, selection, training and development, performance appraisal, compensation, employee retention, employee welfare කියන මේ කාර්යයන් තමයි ප්‍රධානම HRM කාර්යයන් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි මේ ඔරියන්ටේෂන් කියලා කියන්නේ මොකක්ද? ඔරියන්ටේෂන් කියලා කියන්නේ අලුතෙන් සේවකයෙක් කාර්යයකට නැත්නම් රැකියාවකට නීති හා ක්‍රියා පටිපාටි පිළිබඳ හඳුන්වා දීමේ ක්‍රියාවලියට කියනවා ඔරියන්ටේෂන් කියලා. දැන් ඔයාලා කෙලින්ම ජොබ් එකකට ගන්නවා නම් ජොබ් එකේ අපි වර්ක් ප්ලේස් එකට යවන්න කලින් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් දීලා අපිව දැනුවත් කිරීමක් කරනවා. මොනවාද මේ ජොබ් එකේ කරන්න තියෙන්නේ, ඊට පස්සේ නීති මොනවාද, ක්‍රියාවලින් මොනවාද, ආයතනය මොකක්ද කියලා විස්තර ඔක්කොම ටික පැහැදිලි කරන්නේ මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ. එතකොට මේ ප්‍රොබේෂන් පීරියඩ් එක කියන්නේ මොකද්ද? ප්‍රොබේෂන් පීරියඩ් එක කියලා කියන්නේ අලුත් සේවකයෙක් සුදුසුකම් සහ කාර්ය සාධනය මේ ස්ථිර සේවයට පෙර ඇගීම සඳහා ලබා දෙන පරීක්ෂණය. දැන් අපි පර්මනන්ට් කරන්න කලින් ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවනේ. මේ ළමයා හොඳද කියලා බලන්න. ට්‍රේනින් පීරියඩ් එකක් දීලා තමයි පර්මනන්ට් කරන්නේ. ඒ ට්‍රේනින් පීරියඩ් එකට කියන්නේ ප්‍රොබේෂන් පීරියඩ් එකක් කියලා. රයිට්. ට්‍රාන්ස්ෆර් එකක් කියන්නේ මොකද්ද? දැන් ගොඩක් අය දැන් ට්‍රාන්ස්ෆර් වෙන කාලයක් ඉඳලා ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලුම් කරනවා. මේ ට්‍රාන්ස්ෆර් කියලා කියන්නේ සේවකයෙක් තනතුර හෝ වැටුප් මට්ටම සැලකිය යුතු ලෙස වෙනස් නොකර වෙනත් අංශයකට හෝ ස්ථානයට මාරු කිරීම. සාමාන්‍යයෙන් සැලරි එකේ චේන්ජ් එකක් වෙන්නේ නැහැ. චේන්ජ් එකක් වෙන්නේ නැතුව අපිට වෙනත් වර්ක් ප්ලේස් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න මේ මාරු වෙන එකට තමයි කියන්නේ ට්‍රාන්ස්ෆර් කියලා. එතකොට මේ ජොබ් රොටේෂන් කියලා කියන්නේ මොකක්ද? ජොබ් රොටේෂන් කියලා කියන්නේ සේවකයෙක් විවිධ රැකියා හෝ අංශ අතර මාරු කරමින් විවිධ අත්දැකීම් සහ කුසලතා ලබා ගැනීමට කියන ජොබ් රොටේෂන් එකක් කියලා. දැන් අපි එකම කාර්ය කරන්න නැතුව වෙන වෙන තැන්වල අපි එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් අපි රොටේට් වෙනවා අපේ අංශ අතර. එතකොට මේ ජොබ් එන්රිච්මන්ට් එකක් කියලා කියන්නේ සේවකයෙක්ගේ රැකියාවට වැඩි වගකීම්, තීරණ ගැනීමේ අවස්ථා සහ අභියෝගාත්මක කාරණා එකතු කිරීම. ඒ වගේම ටැලන්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකද? ටැලන්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ දක්ෂ සේවකයන් හඳුනගෙන ඔවුන් ආකර්ෂණය කිරීම, සංවර්ධනය කිරීම සහ ආයතනය තුළ රඳවා ගැනීමට කියනවා ටැලන්ට් මැනේජ්මන්ට් කියලා. ඒ වගේමයි මේ ඕගනයිසේෂනල් කල්චර් කියලා කියන්නේ මොකක්ද? ඕගනයිසේෂනල් කල්චර් කියලා කියන්නේ ආයතනයක සේවකයන් විසින් බෙදා ගන්නා වටිනාකම්, විශ්වාසයන්, සම්මතයන් සහ හැසිරීම් රටාවට කියනවා කල්චර් එකක් කියලා. රයිට්. ඒ වගේමයි ජොබ් ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද? දැන් ගොඩක් අයට තියෙන දෙයක් නේ. දැන් අපි රැකියාවකට අදාළ අධික වැඩබර, වර්ක් ලෝඩ් එක, එතකොට කාල පීඩනය සහ වෙනත් හේතු නිසා සේවකයා තුළ ඇතිවන මානසික සහ ශාරීරික පීඩනයට කියනවා ජොබ් ස්ට්‍රෙස් කියලා. රයිට්. එතකොට හියුමන් කැපිටල් එකක් කියන්නේ මොකද්ද? හියුමන් කැපිටල් එකක් කියලා කියන්නේ සේවකයෙක් සතු මේ දැනුම, කුසලතා, අත්දැකීම් සහ නිර්මාණශීලීත්වය, ඒ කියන හැකියාවන්ගේ වටිනාකමට අපි කියනවා හියුමන් කැපිටල් එකක් කියලා. ඊට අමතරව HR ප්‍රොසීඩියර් කියලා කියන්නේ මොකද්ද? HR ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී අනුගමනය කරන්න ඕන පියවර සහ ක්‍රියාමාර්ග වලට කියනවා HR ප්‍රොසීඩියර්ස් කියලා. එතකොට ජොබ් ඩිසයින් කියලා කියන්නේ මොකක්ද? ජොබ් ඩිසයින් කියලා කියන්නේ මේ රැකියාවක කාර්යයන්, වගකීම්, ක්‍රියාකාරකම් කාර්යක්ෂම ලෙස සංවිධානය කිරීමට කියනවා ජොබ් ඩිසයින් එකක් කියලා. ඒ වගේම මේ රෙෆරන්ස් චෙක් එක. රෙෆරන්ස් චෙක් කියලා කියන්නේ අපේක්ෂකයෙක් පෙර රැකියා හැසිරීම සහ සුදුසුකම් පිළිබඳ තොරතුරු තහවුරු කිරීමට කියනවා රෙෆරන්ස් චෙක් එක කියලා.
රයිට්. ඒ වගේම මේ ඉන්ටර්නල් රික්‍රූට්මන්ට් වල වාසියක් මොනවද? දැන් මම ඔයාලට කලින් කතා කරා ඉන්ටර්නල් රික්‍රූට්මන්ට් කියලා කියන්නේ අපේ දැන් තියෙන පුරප්පඩුවක් ඇතුළෙම ඉන්න කෙනෙක්ගෙන් පුරව ගන්න එකනේ. ඒකට මේකේ තියෙන වාසියක් තමයි ආයතනය අපි දැනටමත් දන්නවා එයාගේ ටැලන්ට් එක, එයාගේ එක්ස්පීරියන්ස් එක. එතකොට අපිට ඒකෙන් තෝරගද්දී මේ ඉක්මනට තෝරගැනීමේ හැකියාව සහ වාසි තියෙනවා බාහිරින් ගන්නවට වඩා. එතකොට මේ ට්‍රේනිං නීඩ්ස් ඇනලිසිස් කියලා කියන්නේ සේවකයන්ගේ වර්තමාන කාර්ය සාධන සහ අවශ්‍ය කුසලතා අතර පවතින හිඟය හඳුනා ගැනීමට තමයි ට්‍රේනිං නීඩ්ස් ඇනලිසිස් කියලා කියන්නේ. ඒ වගේමයි මේ මෙන්ටරින් කියලා කියන්නේ මොකක්ද? පළපුරුදු පුද්ගලයෙක් විසින් අඩු පළපුරුද්දක් තියෙන සේවකයට මඟ පෙන්වීමට තමයි මඟ පෙන්වල උපදෙස් දෙනවා මෙන්න මේක මෙහෙම කරන්න කියලා. දැන් සීනියර් කෙනෙක් ජූනියර් කෙනෙක්ගෙන් සීනියර්ලගෙන් ඇඩ්වයිසස් ගන්නවා වගේ තමයි. එතකොට දැන් අපි කතා කරොත් ෆයිනෑන්ෂල් මොටිවේෂන් එකක් කියලා කියන්නේ වැටුප්, බෝනස්, කොමිස් සහ දීමනා වැනි මූල්‍ය ප්‍රතිලාභ මගින් සේවකයන් අභිප්‍රේරණය කිරීමට කියනවා ෆයිනෑන්ෂල් මොටිවේෂන් එකක් කියලා. එතකොට එම්ප්ලෝයී ටර්න්ಓවර් අඩු කිරීමේ ක්‍රමයක් තමයි සාධාරණ වැටුප්, හොඳ සේවා පරිසරයක්, වෘත්තීය සංවර්ධන අවස්ථා සහ පිළිගැනීම ලබා දීමට කියනවා එම්ප්ලෝයී ටර්න්ಓවර් එකක් කියලා. එතකොට මේ equal employment opportunity EEO කියලා කියන්නේ ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, වයස කියන මෙන්න මේ කරුණු මත වෙනස්කම් කරන්නේ නැතුව හැම පුද්ගලයාටම සමාන රැකියා අවස්ථා ලබා දීමට කියනවා equal employment opportunity කියලා. දැන් අපි බැලුවොත් තමිල්, සිංහල, මුස්ලිම් හැම අයටම ආයතනවල රැකියාව ලබා දීමට EEO එකක් තියෙනවා. ඒ කම්පැනි එකේ equal employment opportunity එකක් තියෙනවා. right. අපි බලමු ටීම් බිල්ඩින් කියලා කියන්නේ මොකද? ටීම් බිල්ඩින් කියලා කියන්නේ කණ්ඩායමක සමාජිකයන් අතර තියෙන මේ විශ්වාසය, සහයෝගීතාවය සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ ක්‍රියාවලියට තමයි ටීම් බිල්ඩින් එකක් කියලා කියන්නේ. එතකොට මේ ඕගනයිසේෂනල් චේන්ජ් කියලා කියන්නේ ආයතනයේ තියෙන ව්‍යුහය, තාක්ෂණය, ක්‍රියාවලිය හෝ වැඩ කරන ආකාරයේ සිදු කරන වෙනස්කම් වලට කියනවා ඕගනයිසේෂනල් චේන්ජ් එකක් කියලා. ඒ වගේමයි මේ එම්ප්ලෝයී එක්සිට් ඉන්ටර්විව් කියලා කියන්නේ සේවකයෙක් ආයතනයෙන් ඉවත් වන අවස්ථාවේදී ඔහුගේ සහ ඇයගේ මේ අත්දැකීම්, අතෘප්තිය සහ ඉවත් වීමට හේතු හඳුනාගෙන තියෙන ඉන්ටර්විව් එකට කියනවා එම්ප්ලෝයී එක්සිට් ඉන්ටර්විව් කියලා. එතකොට මේ HR මෙට්‍රික්ස් කියලා කියන්නේ මොකක්ද? HR ක්‍රියාකාරකම් වල කාර්ය සාධනය මැනීමට භාවිතා කරන මෙනුම් දත්තයක් තමයි ඒ. සහ වැදගත් දෙයක් තමයි මේ HR වල ස්ටැටිස්ටික් පාර්ට්නර් සහ HR අංශයේ භූමිකා මොනවද? ආයතනයේ ව්‍යාපාරික අරමුණු සහ HR උපාය මාර්ග එකට සම්බන්ධ කරලා නිවැරදි මානව සම්පත් සැලසුම් කිරීම, දක්ෂතා සංවර්ධනය කිරීම සහ ආයතනික ප්‍රතිඵල වැඩදියුණු කිරීමට දායක වීම තමයි HR ස්ට්‍රැටජික් පාර්ට්නර් කියලා HR අංශයේ තියෙන භූමිකාව. රයිට්. මම හිතනවා මම අද ඔයාලට HR වල තියෙන සියලුම දේ පැහැදිලි කරා කියලා. ප්‍රශ්න 100ක් මම සාකච්ඡා කරා. ඒ වගේම මොනවා හරි තව ඉෂුව එකක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලගේ වීඩියෝස් මම කරපු වීඩියෝස් දාලා තුන ඔයාලට බලන්න. මේ සමාන කියන්නේ මේවයි අන්තර්ගතයේ මම කතා කරන මේ වීඩියෝස් වලින් සහ මොනවා ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට PDF එක අවශ්‍ය නම් මට ඔයාලගේ email එක ටෙක්ස්ට් කරලා තියන්න. Thank you.